දවසක් හැමෝටම අද අපි එකතු වෙලා තියෙන ඩිස්ට්‍රිබියුටර් සිස්ටම් එකේ කියන මොඩියුල් එකේ ලෙක්චර් 4 එක RPC RMI ගැන කතා කරන්න අපි පටන් ගමු එහෙනම්. මේකේ ටොපික්ස් දීලා තියෙනවා ඉන්ට්‍රොඩක්ෂන් එකක් මුලින්ම ඊට පස්සේ RPC ගැන Java RMI ගැන අපි ශාල්ලා කතා කරන්න ගමු. අපි බලමු මොකද්ද මේ අපි පටන් ගමු. දැන් මුලින්ම අපි කතා කරේ සොකට් ගැන නේද? සොකට් එකක් කියන්නේ මුලින්ම ආව ටෙක්නොලොජියක් මේ වැඩ කරගන්න ඩිස්ට්‍රිබියුටර් සිස්ටම් වල කමියුනිකේෂන් මෙතඩ් එකට මුලින්ම ආපු මෙතඩ් එක. ඊට පස්සේ කොහොම හරි මේකේ කම්ප්ලෙක්සිටි එක ඩෙවලොපර්ට කරන් තිබ්බ වැඩත් එක්ක වැඩ වැඩිකමත් එක්ක පස්සේ තමයි මේ RPC remote procedure call ඊට පස්සේ තමයි මේ RMI වගේ concept ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනස මම කියන්න යද්දි කතා කරන්න යද්දි කොහොම හරි මේ socket එකෙන් පස්සේ ඒ ප්‍රශ්නට විසඳුමක් විදිහට තමයි මේ RPC RMI වගේ concept ඇවිල්ලා තියෙන්නේ. එතකොට මුලින්ම මේ මෙතන කතා කරන්න තියෙන්නේ මේ socket වල ප්‍රශ්නයක් විදිහට තමයි ඒවට socket වල තියෙන complexity එක නවත්ත ගන්න ඊට පස්සේ ඒ වගේ තියෙන ප්‍රශ්න නවත්ත ගන්න තමයි RPC RMI වගේ concept ඇවිල්ලා තියෙන්නේ. අද අපි කතා කරමු distributed systems වල අර talking එක කරන්න කතා කරන්න කියන එක අතර socket වලට අමතරව කොටස් දෙකක් තියෙන අපිට කරන්න පුළුවන්. එකක් තමයි RMI අනිත් එක තමයි event based distributed programming. මේකේ RMI කියන්නේ හරියට අපි වෙන මැෂින් එකක තියෙන ෆන්ක්ෂන් එකට කෝල් කරනවා. සරලව ඒක තමයි. එතකොට remote method invocation කියන්නේ ඒ වගේ දෙයක්. වෙන මැෂින් එකක තියෙන ෆන්ක්ෂන් එකක් අපේ මැෂින් එකෙන් කතා කරනවා. එච්චරයි. ඊට පස්සේ මේ event based distributed programming කියන්නේ හරියට නිකන් අපි මොකක් හරි YouTube channel එක තියෙන වීඩියෝ එකක් දැම්මට පස්සේ අපි notification add දිවෙන ඒ වගේ දේවල් සාමාන්‍යයෙන් ඒ වගේ දෙයක් තමයි event based distributed programming කියන්නේ. object receive කරනවා asynchronous notification event එකක් happen වුණාට පස්සේ. ඒක තමයි සරලව event based distributed programming කියන්නේ. ඊට පස්සේ මේ RPC කියන්නේ මේ socket programming වල complexity එක ඒ වගේ මේ ප්‍රශ්නත් එක්ක ඊළඟට switch වුණු method එක RPC වලින් පස්සේ තමයි RMI වැඩමුළු වෙලා තියෙන්නේ. මෙතන RPC වල ප්‍රශ්නත් එක්ක RMI වැඩමුළු වෙලා. මෙතන RPC ගැන කියලා තියෙනවා object that can receive remote method invocation called remote objects and they implement remote interface. ඒ කියන්නේ සරලව දැන් අපි මොකක් හරි procedure එකක් තමයි කතා කරන්න පුළුවන් RPC වල. දැන් අපි කියමුකෝ මොකක් හරි get user 101 ඒ වගේ නිකන් මොකක් හරි නිකන් procedure කලින් define කරපු දෙයක් අපි call කරනවා. මේකත් එක්ක බලන්න ඊට පස්සේ RMI කියන්නේ remote method invocation නේ. ඒ කිව්වේ මොකක් හරි machine එකේ තියෙන function එකක් කතා කරන එකනේ. නිකන් මේ දෙකම එක වගේ කියලා. ඒ වුණාට මේකේ වෙනසක් තියෙනවා. එකක් මේකේ වෙනස තමයි RPC වල නිකන් method එකට කතා කරන්න විතරයි පුළුවන්. හැබැයි RMI වලදී අපි object එකක් අරගෙන ඒක වෙනස් කරලා ඒකත් එක්ක සෑහෙන නිකන් අපිට වැඩ කරන්න පුළුවන්. තව ටිකක් option දීලා තියෙනවා. මේ RPC කියන්නේ ඊට වැඩිය පොඩ්ඩක් පහළ level එකක තියෙන තැන. remote method invoke කරන්න පුළුවන් object වලට කියනවා remote objects කියලා. ඒවා මේ implement කරන remote interface එක. ඒ කියන්නේ අපිට කතා කරන්න පුළුවන් interface එකක් කලින් කතා කරලා තියෙන අපිට implementation එක සරලයි. ඊට පස්සේ මේ කියලා තියෙනවා මේ distributed system වල programming models ගැන RPC ගැන කතා කරද්දී මම RPC ගැන සල්ලෝ කිව්වනේ. මේකේ procedure එකක් කතා කරන එකක් තමයි වෙන්නේ. මේක නිකන් තමන්ගේ මැෂින් එකේ තියෙනා වගේ කතා කරනවා. අපිට ඒ complexity එක අනම්මනම් අදාළ නැහැ. හරියට ඒක run වෙනවා. ඊට පස්සේ අපි බලමු interfaces for RPC. interfaces for RPC කියන එක ගැන කතා කරමු. මේකේ කියලා තියෙන්නේ දැන් අපි හිතමු මොකක් හරි calculator කියලා. මෙතන අපිට මේ RPC වල අපි ගහන්නේ add 3 4 වගේ නිකන් අර පොඩි function එකයි ඒ වගේ සරල input දෙයක් වගේ දෙයක් තමයි ගහන්නේ. අපේ අර එහා server එකේ තමයි implementation එක තියෙන්නේ. අපිට ඒවා සරල කරලා දීලා තියෙන්නේ. ඒක තමයි hide all implementation details කියලා කියන්නේ. අපි දන්නේ නිකන් procedure එකක් මොකක් හරි කතා කරනවා විතරයි. implementation එක තියෙන්නේ server එකේ. වෙන තැනක. complexity එකත් අඩු වෙනවා. අපි ඒව ගැන දැනගන්න ඕනේ නැහැ. ඊට පස්සේ මේ කියලා තියෙන අපිට හිතුමනාපෙට මේ modules වල තියෙන values object ඒ වගේ variables access කරන්න බෑ. ඒ කියන්නේ සරලව කිව්වොත් අපි දැන් හිතමුකෝ අපි vending machine එකක් කියලා අපි ඒකට සල්ලි දාලා අපි ඒකේ මොනවා හරි ගන්නවා. ඒක ඇතුලේ තියෙන ඒවට මේ access නැහැ අපිට. ඒ වගේ නිකන් ඇතුලේ තියෙන variables අල්ලන්න බෑ.
හැබැයි අපිට පුළුවන් මේ අපිට පාස් කරලා වැඩක් කරගන්න. ඒ වගේ දෙයක් තමයි මෙතන කියලා තියෙන්නේ. ඊට පස්සේ මේ RPC ගැන දීලා තියෙනවා remote procedure call එක ගැන. RPC කියන්නේ සරලව වෙන මැෂින් එකක තියෙන ෆන්ක්ෂන් නෙමෙයි procedure එකක් අපි call කරනවා. මීට වැඩි ටිකක් advanced method එකක් තමයි RMI කියන්නේ. දැන් මෙතන මේ තියෙන client server එකේ තියෙනවා. මෙතන request කරනවා. මෙතන reply එකක් එනවා. මෙතන තව තියෙනවා වචන ටිකක් මතක තියාගන්න. client stub එතකොට මූලික මේ ටික තමයි ඉතින් මේ සරලව රූපසටහනින් පොඩ්ඩක් පේනවා. අපි තවදුරටත් කතා කරමු යද්දී. මෙතන RPC මෙතන දීලා තියෙන RPC ගැන තවදුරටත් තියෙනවා. RPC address කරන්නේ procedure calls විතරයි. RPCs object and object reference මේ කියන්නේ අපිට නිකන් ලොකු ගැඹුරට ගිහින් වැඩ කරන්න බෑ. object එක වැඩ කරන්න බෑ. අපිට පුළුවන් සරලව නිකන් function එකට call කරනවා function නෙමෙයි procedure එකක් call කරනවා වගේ දෙයක් තමයි අපිට මේකෙන් කරගන්න පුළුවන්. ලොකු function කතා කරලා object හදලා ඒ වගේ දෙයක් කරගන්න අමාරුයි RPC වල. ඊට පස්සේ මේකේ තියෙනවා තව මේක සරලව කියලා තියෙන්නේ කොහොම හරි RPC වල මේ object access කරන්න බෑ. නිකන් සරල දේවල් ටිකක් තමයි කරගන්න පුළුවන්. stub procedure is similar to a proxy method in RMI. ඒ කියන්නේ මේ මෙතන client stub එක කියන්නේ නිකන් අපි හිතමු දැන් ඔන්න දැන් server එකේ තියෙනවා client ඉන්නවනේ. අපි දැන් server එකට මොනවා හරි දැන් අපි calculator function එක නම් අපි අපේ client අපි මේ add කියලා procedure එක තියෙනවා. ඒකට 3යි 5යි දාලා මේ enter එකක් ගන්නගෙන අපි run කරනවා. එතකොට මේ වෙන්නේ එතකොට මේ client stub කියන එක කෙනා තමයි මේ ටික pack කරලා ගන්නට network එක හරහා යවන්නේ. ඊට පස්සේ server එකේ පැත්තෙත් ඉන්නවා skeleton කියලා කෙනෙක්. එයා තමයි ඒක අරගෙන unpack කරලා වැඩේ කරලා ආපහු return කරන. unpack කරන වගේ වැඩේ තමයි skeleton කරන්නේ. ඒක strength and weaknesses තියෙනවා. RPC එක මේකේ weakness එකක් තියෙනවා. RPC එක හොඳ නැහැ කියනවා මේ ad hoc query processing වලට. ඒ කියන්නේ අපි දැන් හිතමුකෝ දැන් අපි හිතමු සරල දැන් queries අපි දැන් queries සෑහෙන අපිට combinations ඔය ගොඩක් එන්න පුළුවන්. හැබැයි මේ දැන් procedures ලියලා තියෙන්න ඕනේ එකක් run කරන්න. අපිට දැන් හිතලා මේ නිදහස නැහැ අපිට query හිතලා අපේ custom query type කරන්න අපිට බෑ. කලින් define කරපු එකක්ම වෙන්න ඕනේ. ඒක තමයි මේකේ අවාසිය. එතකොට තව දෙයක් තියෙනවා මේකේ මේ not suited for transaction processing without special modification කියලා. ඒකට හේතුව තමයි දැන් මේක අපි remote වෙන කරන්නේ. ඒක වෙන machine එකක procedure එකක් නේ අපි run කරන්නේ. හදිසියෙ දැන් අපි කියමුකෝ දැන් transaction එකකට වැටෙන්න ඕන එකක් වැටෙන්න ඕන එකකුයි කැපෙන්න ඕන එකකුයි තියෙනවා. වැටෙන්න ඕන එක වෙනවා. ඊට පස්සේ මේ කැපෙන්න ඕන එක වෙන්න කලින් මේ connection issue එකක් වෙනවා. එතකොට මේකේ ප්‍රශ්නයක් කරන භාගයට වෙලා ඒ වගේ ප්‍රශ්න එන්න පුළුවන් මේ RPC වල. ඊට පස්සේ මේකට විශේෂ මේකේ මග අරවා ගන්න මේ RDA කියලා මෙතඩ් එකක් කියලා තියෙනවා. RDA එක නම් හොඳයිලු DBMS වලට පාවිච්චි කරනවා. නැත්නම් සල්ලා මේ ස්ලයිඩ් වල කියලා තියෙනවා. ඊට පස්සේ මේ RMI කියන්නේ Java වල පාවිච්චි වෙන මේ concept එක. Java වල තමයි RMI තියෙන්නේ. remote method invocation කියන concept එක තියෙනවා. machine A තියෙනවා machine B එක තියෙනවා. සල්ලා මේක computer client computer මේ server computer මෙතන මේ stub එක කියන්නේ සරලව නිකන් උදව් කරන කෙනෙක් වගේ. දැන් මෙයා කෝල් කරනවා මොකක් හරි ෆන්ක්ෂන් එක calculator එකේ add කියන එක දාලා 2 3 කියලා දානවා. මේ stub එකෙන් තව variables ටිකයි ගානට pack කරලා දෙන්නේ. ඊට පස්සේ pack කරලා මොකක් හරි object එකක් හදලා object එක කියන්නේ මොකක් හරි pack කරලා මෙතෙන්ට යවනවා. ඊට පස්සේ මේ skeleton එකෙන් මේක දිගහැරලා බලලා ඊට පස්සේ මෙයාට pass කරලා ඒක මෙයා කරලා ඊට පස්සේ return output එක යනවා මෙතෙන්. ඒක තමයි මෙතන සරලව වෙන්නේ. ඊට පස්සේ මෙතන මේකේ remote method invocation එක වෙන හැටි මේකේ terms ටිකක් වගේ තියෙනවා. ඊට පස්සේ RMI system architecture එක ගැන කියලා තියෙනවා. ඒකේ layered structure එකයි working principle අපි බලමු. RMI එකේ layered structure එක තමයි client ඉන්නවා. මේ stubs ගැන අපි කතා කරා. remote reference layer reference එකක් තියාගන්න මේක පාවිච්චි කරන්නේ. ඊට පස්සේ transport layer එක. ඊට පස්සේ මේකත් අනිත් පැත්තෙන් ඇවිල්ලා මෙතන තියෙන server එක skeletons කියන්නේ server පැත්තේ help object එක වගේ දේවල් තමයි ටිකක් තමයි මේ RMI වල තියෙන්නේ. ඊට පස්සේ RMI layer structure වල application layer එකේ server client ඉන්නවා.
ඉන්ටර්ෆේසස් client stub එක service skeleton එකයි. ඒ දෙක තමයි help object දෙක. ඊට පස්සේ remote representative එකේ RMI registry එක දෙනවා. RMI registry කියන්නේ සරලව මේ object එක කොහෙද තියෙනවා වගේ නිකන් ඒක අපිට දැනගන්න store කරගන්න ගානට නිකන් track කරගන්න තියෙන පොතක් වගේ දෙයක් මේක. ledger එකක් වගේ පොතක් වගේ. ඊට පස්සේ transport layer එකේ TCP/IP තියෙනවා. ඒක තමයි layered structure එක RMI වල තියෙන. මේකෙත් දීලා තියෙන RMI වල හොඳ වැඩ කරන්න කියලා. මං කිව්වා සරල scene එක මතක තියාගන්න RMI වල වෙන්නේ මේ මුලින්ම මොන හරි ෆන්ක්ෂන් එකක් කතා කරනවා. ඊට ඒක මේක මෙයා විසින් මේ ස්ටබ් සර්විස් ස්ටබ් එකකින් පැක් කරලා දෙනවා. ඒ පැක් කරපු එක මෙතන ට්‍රාන්ස්පෝර්ට් වෙනවා මෙයාට. ස්කෙල්ටන් එකෙන් ලිහලා මේකට පාස් කරනවා. ඊට මේකේ ප්‍රොසෙසින් එක කරලා මේ ගානට මේක දිගේ මෙතෙන්ට. ඊට පස්සේ මේ Java RMI nodes කියලා තියෙනවා. මේ nodes වගේක් තියෙනවා බලා ගන්න. එතකොට මෙතන Java RMI nodes කියලා තව වගේක් තියෙනවා. ඒවා ටිකත් අපි සරලව කතා කරමු. Java object serialization කියන්නේ අපි දැන් client ගේ මොන හරි request එකක් යනවානේ server එකට. server එක කියන්නේ distributed system එකේ machine එකකට. එතකොට මේ serialization කියන concept එකෙන් තමයි අපි දැන් මොකක් හරි යවන object එක මේ byte stream එකක් බවට convert කරලා network එකට pass කරන්නේ. තව concept එකක් තියෙනවා deserialization කියලා. මේකේ අනිත් පැත්ත ඒකෙන් කරන්නේ මේ bit stream එකෙන් object එකක් හදාගන්න එක. ඒක තමයි මේ serialization කියන එකේ serialization with deserialization කියන එකේ තේරුම. ඊට පස්සේ parameter marshalling and unmarshalling කියන්නේ දැන් අපි client to server නිකන් සම්මත ක්‍රමයකට නිකන් transfer කරන්න පුළුවන් network එක හරහා යන්න පුළුවන් එක විදිහකටනේ parameter pass කරන්න ඕන. marshalling කියන්නේ අපි network එකට යවන්න කලින් ගානට ඒ හරියන format එකකට යවලා transfer කරන එක. unmarshalling කියන්නේ යවන format එකෙන් අල්ලගෙන ආය parameters හදාගන්න එක. ඊට පස්සේ object activation කියන්නේ මේ objects initialize කරලා හදාගන්න එක. අපි singleton එහෙම දන්නවනේ. ඒ වගේ object initialize කරලා හදාගන්න එක තමයි object activation කියන්නේ.